ගලාගෙන යනවා. ජීව ගලාගෙන යන මේ කැලේ දෙක. යම්ලාසක ඉලකුණා. ඒ ඉලකුණේ දානකට සියක් කවුරුද දරයක්. මුළු වැඩේ ඉඳලා උඩගෙන කන ඇස්වැවා. ඒ වීදුරුවෙන් ආන්දර කියනවා. ඒ ආන්දර කියන දවසේ ආන්දරයක් වුණා. ආන්දර කින්න වෙන්නේ නැහැ. වදවස්තක පොයක් වුණා. ආන්දර කියන්නේ මේ කොමාව දෙන්නන්නේ. මිනිස්සුන්ට ගාවෙන් සබා ගන්න දින දුෂ්කරතාවය. මොනතරම් අමාරුවෙන්ද මේ මිනිස්සුන්ට ගාවෙ ලබා ගත්තේ. මේ මිනිස්සුන්ට ගාවෙ ලබා ගන්නකොට අප වටාම තියෙන දේවල් දිහා බලන්න. ගුවන්විදුලි විමානයේ දෝණියක් දාර්ශනික පස්සන්නමාලි චෛත්‍යරාජ වහන්සේ නගරට ගියාම දසදහස් ජන මිනිස්සු මේ ස්ථානයේ පරිශීලනය කරනවා. දුෂ්කර ප්‍රදේශවල ඉඳලා ලංකාව පුරාම ඉන්න මිනිස්සු මේ ස්ථානට එනවා. බලන්න පුද පූජාවන් කරන මන්දසුන් දිහා බලන්න. මොනවද පූජා නොකරන්නේ? ලෝකයේ මිනිස්සු කොච්චර බඩගින්න ඉන්නවද? සාපි භාෂාවෙන් ඉන්නවද? මේ මිනිස්සු එහෙම බඩගින්නේ සාපි භාෂාවෙන් ඉලියද? බුදුරජාණන් වහන්සේ කිසි කෙනෙක්ගේ කිසිම දෙයක් ඉල්ලන්නේ නැතුව මොනතරම් දේවල් ලැබුණද කියලා චෛත්‍යය වටා රවුමක් කියලා බලන්න. මොනතරම් ආහාර පාන කෝවියක් ඉසි කරන්න ලැබුණද වෙනවා. ඒ කුසගින්න තුරු වේලට කුසගින්න නිවා ගන්න බැරි මිනිස්සු සමාජය තුළ කොච්චර ඉන්නවද? බලන්න පුණ්‍ය මහිත්‍යය. බලන්න දස විශේෂයෙන්ම සමගිය සත්‍මාර්ගී ගුණ බලය. ඒ ගුණ අනුවත තමයි සාරාත්මක කල්පලක්ෂය. ඒ කුසල් බලයේ ශක්තිය තමයි. ඒ ගුණ සුවඳ තමයි එතනින් විහිදෙන්නේ. ඒ ලැබීම තමයි ප්‍රතිපාදිතව ලැබෙන්නේ. මේවා විතර ගන්න. කුසල කරන්න බලන්න. අමාරුවේ ධනගතා බඩගතා ජීවත් වෙන මිනිස්සු තමයි අකුසල කරන්නේ වැඩියෙන්ම. ඇයි ඒගොල්ලන්ට හිතෙන්නේ නැත්තේ අපිට අකුසල කරන්නේ අපේ ජීවත් වීමේ අපහසුකම් නැතිවෙලා තියෙන්නේ අපි සතරෙදි කින් කරලා නැතිලා කියලා. ඇයි එහෙම වෙන්නේ නැත්තේ? අපි කුසල කරලා තිබුණා නම් අපිට මෙහෙම දුක් විඳින්න වෙන්නේ නැහැ කියලා හිතන්න බැරි. එහෙම හිතන්න පුළුවන් කමක් වෙන්න ඕනේ. ලබාගත් මිනිස් ජීවිතය ඉතාම දුෂ්කරව ඉතාම අපහසුයෙන් ලබාගත් ජීවිතයක්. නැත්නම් අපි මොනතරම් ආත්මවල මොනතරම් පිළිසංගත සත්‍යයක වාගෙන ඉඳිනවා. බෝසතාණන් වහන්සේ ඉපදිලා නැද්ද? කුසල යෝනි, ඒවා රහහන්ත යෝනි, සාරිවිදු ජාති සිදුරන්වති, වඳුරන්වති, මුවන්වති ඉඳලා තියෙනවානේ. බුදුහාමුදුරුවෝ තමන්ගේ ආත්මගතනයේදී උගේ න්‍යාසාත්මක ඥානෙ ඊව දේශනා කළ දෙනවා. පුරුදිච්ච දේආත්මවයන් තුලින් ඉස්සරහ. එහෙනම් අපි ඒ තරම පිළිගන්නද? අපි ඒ තරම ගුණපරිතද? අපි ඒ තරම් උසරපරිතද? එහෙනම් අපිට ඒ වාගේ තැන්වල උපදින තියෙන අවස්ථා නෑ කියලා සිතන කෙනෙක් ඉන්නවා නම් අපි පෞද්ගලිකව කතා කරන්න කැමති ඇති. එහෙම කුසල් බලය උපදවා ගන්න ජීවත් වෙන කාලේ තුල කෙටි කාලේ තුල උත්සාහ කරන්න ඕන. මේ නැරිච්ච අම්මට නෙවෙයි මේ වරණ කියන්නේ. ජීවත් වෙන යන්තම්. ජීවත් වෙන ධර්මශාලාවක දකින්න ලැබෙන්නේ නැහැ. ධර්මශාලාවල ඉන්නේ දුරපරිත පිළිසෙවිලා. ඒ වගේම වයෝවෘද්ධ පිළිස. ඉන්නවා ඉන්නේ සංවර පිළිස. ඉන්නේ සංවර වෙනවා. ඉන්නේ සංවර වෙනවා. වචනේ ඉන්නේ සංවර වෙනවා. කායික දුරතාවයන්ගේ එතනනාදී ඉන්ද්‍රිය දුරතාවයන්ගේ නිත්‍ය වයෝවෘද්ධ අමල දාතරගේ ධර්මශාලාවේ ඒත් හැබැයි යන මායිමේ පාඩියෙන්නේ ඉනිපත්තුලේ ඉඳලා ඒගොල්ලෝ පාක් දිනනවා. ඔය වෙලාවට හරි වටනොත් ඔතෙන්ද වැඩි කියලා. ඒක දැන් ආගම ජීවනදාන මේ ගණන් ඉන්නවා ඇරුණාට. හොඳ ඒ වාහනේ. උන්වහන්සේ සමාජයේ පුතාණිවිඩයක් දෙනවා. හැම කෙනෙකුටම හොඳ ඒ දේවල් ග්‍රහණය කරගන්න ලොකු බණක් ඇතුළාට සමාජ ජීවිතය සකස් කිරීමට හොඳ දෙයක් එතනින් දැනගන්න පුළුවන්. ඒ නිසා බින්දුතුනි දුර්ලභවන්ත මනුෂ්‍යත්වභාවය ලබන්න ආයි කාලයක් ලැබිලා ගන්න. ඊළඟට තමයි ශ්‍රේෂ්ඨ ප්‍රතිසංසයක් ලැබීම. ශ්‍රේෂ්ඨ ප්‍රතිසංසයක් ලැබෙන කෙනාට එස්කන්නාත දියෝසාරීලාදී අංග ප්‍රත්‍යංග විද්‍යාකාර පිළිදීම. ඒක ශ්‍රේෂ්ඨ ප්‍රතිසංසය ලැබීම කියලා කියනවා.
දුරදරුවන් ස්වාමි දීර්ඝ ස්වාමි පුත්‍රයෝ රැකගන්න පුත්‍රයෝ සරණක් කරනවා. ඒ අතරම යනදින විවිධාකාර රෝග බීජවලින් බේරෙන්න මොනතරම් වෑයමක් කරනවද? ආන්තරාපේක පිළිකා බලන්දරා ඊට සමුත්‍රාන ආබාධ සෙම්ම සමුත්‍රාන ආබාධ වාද සමුත්‍රාන ආබාධ උපරිණාමජ ආබාධ විෂම පරිණාමජ ආබාධ ඕපක්‍රමික ආබාධ මේ විදිහට මොනතරම් විද රෝග අන්තරාව මිනිසුන්ට දිවෙනවද? ඒවා එක විදිහින් හැදෙනවා. අවකාශක්‍රියාව තුළින් හැදෙනවා. ඒ වගේම තමන්ගේ ජීවිතයේ රටාව තුළින් හැදෙනවා. ඉතින් මේ විදිහට මේ ශරීර ගෝලවලට රෝග නිත්‍යම් ප්‍රබන්ධුරන් කියන රෝගවලට හැදෙනවා මේක. මේ ශරීරය තුළ නැපත් කරන දෙන රෝගාබාධ. මේ රෝගාබාධයන් නැපත් කරපු කැලලක් තමයි මේ ශරීර ගෝලව. කොතනක රෝගයක් තිබෙනවද කියලා ඔබත් මමත් කවුරුවත් දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේලා සියලු යාවා සෝජනමාරුවා රෝගීක මාත්‍රාන්තිලා රෝගී අපවත් වුණා. අසුවිලි වියන් ජීවත් වුණේ මේ අමාරු හදක් ජීවත් වෙන දෙයක්. බුදුරජාණන් වහන්සේ පිළිවන් පානකොට අවුරුදු 80යි. පාස්කාලික සත්‍යයි ධර්මයේ දේශනා කරමින් බුද්ධත්වයට ලබලා රට සේවයක් කළේ මේ සමාජයේ හදිරි වගුරුත්. ඒක දැනදී වෙනවා මේ ජීවිතේ මොනතරම් විශාල දුෂ්කරතාවයක් තිබුණේ. එරගෙන ආයුධ කියලා ඔයගොල්ලෝ විතරම නම් හිතන්න වෙනවා. මොනවා ආයි කියන කතා අහනවා බොහෝ දුක් ඇති වෙනවා. අමුල වෙනවා ඒකට. ජීවිතේ තුන් වේල දරුවන්ට හරි කරලා දෙන්න බැරුව දුක් විඳින 100,000 මිනිස්සු කොච්චර ඉන්නවද? 100,000ක් මිනිස්සු ඉන්නවා. ඒකයි මම කිව්වේ බුද්ධ ආසනයක බලන්නකෝ. මේ ආහාර පාන ආදී උදලා ඉතිරිගන්න ප්‍රමාණය දිහා බැලුවම මේ මිනිස්සුන්ට එවැනි ආහාර ටිකක් හරිලා දැනෙන්න පිටවල හදවව තොරලම් දෙයක්ද කියලා කල්පනා කරන සතරේ කරනවාද කුසල ධර්ම නැතිවම නිසා නේද ඒ වගේ දුක් විඳින්නේ. ඒ නිසා සතර කුසල දහම් කරන්න හැම මොහොතකම තව අවස්ථාවක් මතක ගන්න ඕනේ. ජීවිතේ හැම දෙයක්ම විශේෂයෙන්ම අපි කියනවා කයින් අපිට යම් දේ කරන්න පුළුවන් ශ්‍රමයෙන් කියන එක. ශ්‍රමයෙන් ධනෙන් කාලයෙන් කියන තුන් කොටසින්ම මිනිසුන්ට කුසල් කරන්න පුළුවන්. ධනෙන් කරන්න පුළුවන්. ශ්‍රමයෙන් කරන්න පුළුවන්. කාලයෙන් කරන්න පුළුවන්. ගෙදර ඉස්සරහා වලේ මිනිස්සු වැටෙනවා දැක්කම වලට පස් ටිකක් දැම්මනම් පාරට නිකන් ඉන්න වෙලාවට පල්නෑරි දොඩකට ඉන්න වෙලාවට දැල්ලක් අරගෙන ගිහිල්ලා පාරේ වල වැවුවනම් ඒකත් කුසලයක්. ඒක ශ්‍රමනේ ඒක ධනයක් ඕන නෑ ඒ වෙලෙට. කානුව පාදල දැම්මනම් වතුර පාර මැදින් වතුර ගලාගෙන යනවා නම් කානුව වැහිලා තිබෙනවා නම් කානුව හාරලා දැම්මනම් ඒක කුසලයක්. ඒක ශ්‍රමයෙන් කරන කුසලයක්. ධම්සල් දීම ඒ වාගේ දේවල් නෙවෙයි කුසල කියන්නේ. කුසල කරන්න විවිධ මාර්ග තිබෙනවා. මේ තමන්ගේ සමාජය තුළ ජීවත් වන පිරිසෙක් අන්‍යෝන්‍යව ගැටලා ඉන්නකොට අන්‍යෝන්‍ය වශයෙන් මිනිස්සු වෙනුවෙන් කැපකිරීමක් කිරීම යම් කිසි විදිහක කුසලයක් බවට පත් වෙනවා. ඒ නිසා කාලයෙන් ධනෙන් ශ්‍රමයෙන් ලබාගත් ජීවිතයේ කුසල උත්පාදනය කරන්න වග බලා ගන්න. අකුසල රැස් නොවෙන්න වග බලා ගන්න. කුසල උත්පාදනය වෙන ගමන් අකුසලයෙන් බැහැර වීමට වග බලා ගැනීම ඉතාම වැදගත් වෙනවා. එක පැත්තකින් කුසල උත්පාදනය බුදුහාමුදුරුවෝ සතර සම්‍යක් ප්‍රදාන වීර්යය කියන්නේ ඕකයි. ඇතිවුණු කුසල ධර්ම තිබෙන ඒවා නැවත වැඩි දියුණු කරනවා. නොකල කුසල නැවත සිද්ධ කරනවා. ඇතිවුණු පාප ධර්ම තිබෙනවා නම් පෞකම් වලින් බැහැර වෙනවා. සිදු නොකල පාප ධර්ම තියෙනවා ඒවා සිදු නොවෙන්න වග බලා ගන්න. දැන් අපි කියමු ආනන්දරේ පාප ධර්ම සිදු කළ අනිවාර්යයෙන්ම බුද්ධ ශ්‍රාවකෝ දේවදත්තට ඒ වගේම තම බුදුරජාණන් වහන්සේගේ ඒ සිද්ධාර්ථ කුමාරයාගේ මාමණ්ඩිය සුද්ධ රජතුමාට මේ නිරය හේතුකාරක වුණා.
මේකේ කොටස් දෙවිලා ඒ පූජාව තියෙන 7 වෙනි දවසේ දහම් පාසලේ තමයි පූජාව කියන්නේ. මේතරේ පූජාව තමයි කිව්වේ. ඒක මට තේරුණා දැන් නම් අපරිහානියට යනවා කියලා. ඒ පරිහානි මට දැන් හිලා තියෙනවා ගමේ ඇත්ත කතා කරන දේවල් ඉස්කෝලේ යන වයස 14 13 12 කොල්ලෝ ගිහිල්ලා අතිපුග නැති රාර කුපාණය කරන ඇති බීඩි සිගරට් බොන ඇති දැන් වල වැටිලා ඉන්නේ ඇති. ඒ දෙමාපියෝ ඇවිල්ලා කියනවා කවුද මේකට වග කියන්නේ? මේ පොයේ දවසේ එක පුංචි එකක් ගහන ටියුෂන් පන්තියක් තියෙනවා ඒකට යන්න සිද්දුදෝල යවන්න පුළුවන් කියලා පොඩි ආමතුලා. දැන් එතකොට එකේ ගුරුවරයෙක් කියන්න පුළුවන් මේකට. ඒ පොයේ දවසට ටියුෂන් එක තියාගත්ත ගුරුවරයෙක්ද? ඌ මොකද? ඌ බෞද්ධයෙක් නම් මේ වයින්නේ. බඩ වියත වෙනුවෙන් ඕනම ජහජරා වැඩක් කරනවා. ඒක බෞද්ධයෙක් වෙන්නේ කොහොමද? ඒ දරුවා සිල්ලරගෙන සිල් විදලා යන හදන්නේ. හරිද? 30 පැයක් වුණා 60 පැයක් වුණා 30 පැයක්වත් විදලා නැහැ. පැය කීපයක් ඉඳලා යනවා. දාම් පාරකට આવත් ඔය ටිකම. ඉරිදා දිනේටත් පන්ති. මේ සමාජයේ මේ විදිහට නිර්මාණය කරන්න දෙමව්පියෝ ඔය වර්තමාන මුදලට ගොදුරු වුණු ගුරුවරු දෙලොත්